පොඩි කාලේ තනිකරම කොල්ලෙක් කවුද? ඕන කෙනෙක් කියන්නේ අංජලි කියලානේ ඒක අපි කතා කළානේ. නෑ. ඔයා වැඩියෙන් බලන වසන්ති අක්කා. ඒකයි මම ඔයාගෙන් ඇහුවේ. දැන් මේ කතාවෙන් පස්සේ ඔයා වසන්ති අක්කා දිහා බලන්නේ. පොඩි කාලේ පුටුවක් උස්සලා කොල්ලෙක්ට ගහලා සීන ඇති වෙන්න. ඔව් අද ගහන්නේ තබ්ලා එකේ. ඇයි වසන්ති අක්කා එච්චර දරුණු? මනෝජ් ඔළුවේ හිර වෙලා තියෙනවා. ඔව් මටම ඇවිල්ලා පේනවා ඒක ඔළුවේ හිර වෙලා තියෙද්දිත් මනෝජ් හොරෙන් බලනවා. ඇත්තටම මේ කොල්ලෙක්ට නෙමෙයි ගහලා සීන නැති උනේ. කොල්ලෙක්ට ගහපු එකෙන් නහයට ලේ ඇවිල්ලා තියෙනවා. අක්කේ කීයකට ගහලා තියෙනවද අක්කේ? ගොඩක් කොල්ලන්ට ගහනවා. කොල්ල විතරම ගැමුණු ගහනවා. ඔව් හරි චුට්ට වස්සයි ඉතින් සුරේස් ඇඟ බැරිලා. සුට්ටක් මචං මේ පැත්තට ආවා. වැඩිපුර අතර පිරිමි ළමයිට තමයි මොකද අර ඉස්කෝලේ ඒ කාලේ අර පුටු මාරු කර ගන්නවා ඩෙස්ක් මාරු කරනවා. දැන් ඔව් මම ඔක කියන්නේ හැදුවේ. දැනුත් තරහෙන් කියන්නේ. දැන් තරහ නෑ. ඉතින් හරියට මේ මන් දන්නේ ඒක වර මාව තරහ ගස්සන්නද කියලා නෑ හැබැයි නෑ එහෙමත් නෑ. ගුටි කන්න බයයි ඒගොල්ලෝ මගෙන්. ඉතින් ගොඩක් කවුදක් කෙසී නැති වෙන්න ගුටි කන්න කැමති. ඉතින් ඒ වගේ අර ප්‍රින්සිපල් ළඟට ගිහිල්ලා තිනවා. අපේ ලොකු අපච්චි කෙනෙක් තමයි ඉතින් ප්‍රින්සිපල් හිටියේ පොඩ්ඩක්. ඔව් ප්‍රින්සිපල් ලොකු අපච්චි. ඒකයි ගහන්නේ. ඉතින් ඒවත් එක්ක මේ ඔව් එක ගෑනු ළමයෙකුට නම් සිහි නැති වුණා. ඉතින් ඒක ගොඩක් ඒ ගෑනු ළමයෙක් මම කොහොම හරි පපුවට ගහලා තියෙන. එයාට කොහොම හරි පපුවේ අමාරුවකුත් තිබිලා තියෙනවා. ඉතින් එයාට සිහි නැති වුණා. ඒක ටිකක් මහත්තයා හොඳින්ද? ළමයි ටික කරගෙන යාරයෝ මහත්තයා හොඳින්ද? දැන් ඉතින් එහෙම නෑ. ළමයිටත් එහෙම ගහන්නේ නෑ. කාටවත් ගහන්නේ නෑ දැන්. සුරේෂ් වචනයක් කතා කරන්නේ ළඟනේ ඉන්නේ ළඟමනේ.